හවස 6:30ට ඕපන් නේද? මං හිතුවා වහලා ඇති කියලා. අපට ශ්‍රීමින්දිය 6:00 මේ වරද මේ කඩේ වහන්න ඕන. මේ බෝඩ් එක දාලා සෝ මේ අපි 6:00ට වහනවා. අයියෝ 6යි තියෙන්නේ නෙමෙයි මිස්. අපි හැමදාම 7 pm වෙනකන් ඕපන්. යා. අම්මෝ මාර කලෙක්ෂන් එකක් නේ තියෙන්නේ. මේ ඔක්කොම විකුණන්නද? විකුණන්න නෙමෙයි මිස්. මේ අහල පහල මලගයක් දාන ගයක් වුණාට පස්සේ උන්ට රෙන්ට් එකට දෙන්න තමයි අපි මේ අරන් ඉන්නේ. ඔවිස් මේ ඔක්කොම සේල් දාපුවා තමයි. අපි ගාව තියෙනවා සෝෆා ඩිසයින්ස් 250කට එහා. ඩයිනින් ටේබල්ස් 250කට එහා. බෙඩ්රූම් ස්විට්ස් තියෙනවා 120කට එහා. මේ බෙඩ් එකේ ලස්සන. මේ ඔයාලම හදපුවද? ඕක නම් මේ සල්ලපු කඩේක හදපු එක. අපි උඩ හොරෙන් උස්සන් ගයිත් මෙහි තියා විකුණනවානේ. අපේ වැඩක් තමයි. මිස්ටර් කැමති නම් කස්ටමයිස් ෆර්නිචර් ඩිසයින් එකක් උනත් කරලා දෙන්න පුළුවන්. අපි ඉන්ටීරියර් ඩිසයින් කන්සල්ටේෂන් සයිඩ් එකක් කරනවානේ. මං කෝල් කරපු වෙලාවේ නම් කිව්වා 120ක් ඩිස්කවුන්ට් දෙනවා කියලා. ඇත්තටම දෙනවා නේද? අනේ නෑ මිස්. මං ඒ මිස්ටර් ගෙන්න ගන්නද කිව්වේ? රැවටුනානේ. අනිවාර්යයෙන්ම මිස්. අවුරුදු සීසන් එක නිසා 120ක් නෙමෙයි 125ක් දක්වාම වට්ටම් ගන්න පුළුවන්. මට මේක ගන්න ඕන. හස්බන්ඩ් එක බයික් එකේ ආවේ. ඔයාලා ඩිලිවර් කරනවා නේද? ඩිලිවරි නෑ මිස්. යා අපි මේක බයික් එකට උස්සලා දෙන්න. දෙපැත්තෙන් වාඩිලා අල්ලන් යන්න බැරියේ. මේ උස්සන්න ආරේ. ලංකාවේ ඕනම තැනකට අපි 100ක් ෆ්‍රී ඩිලිවර් කරනවා. මේක තේක්කද? නෑ ඕක නම් මිස් පැපොල්. 100ක් නාටියෙන් ගෙනාවු ලී තමයි මිස් අපි යූස් කරන්නේ. ගෙවන් යන්න දෙනවා නේද? සෝ මේකේ කැවිල්ස ඩයින් ටේබල් එක අරගෙන ගෙවන් යන්න ඉල්ලනවා. ඕකේ සර්. ඔයාලට පුළුවන් නම් ග්‍රාම සේවක ලියුමක් අරන් එන්න. අපිට පුළුවන් ඔයාලට ගෙවන් යන හිෂාදාරයක් වුණ ලබා දෙන්න. අවුරුදු 2ක් පුරාවට ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා කිසිම